හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට හොඳින් නේද? හොඳින් කියලා හිතෙනවා. අද දවසේ මගේ මල් පැල ටික බලන්න ආවා මම වත්තට බැස්සා. ඔන්න අද උදේ පාන්දරම බැස්සා. වැස්ස ටිකක් දැන් ටිකක් වැස්ස නැවතිලා අවු ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මගේ පැලවලට ගොළු බෙල්ලෝ ඇවිල්ලා ඉන්නවානේ. ගොඩාක් ගොළු බෙල්ලෝ ඇවිල්ලා ඉන්නවා මේ වැස්ස නිසා වෙන්නේ නැති. වැස්ස නිසා මේ මල් පැල යට වතුර එහෙම තියෙනවානේ. ඒක නිසා ඇවිල්ලා ඇති මං හිතන විදියට. මේ බලන්න මේ මල් පිපිලා තියෙනවා. හරි ලස්සනයි නේ මේ මල. හරි ලස්සන. දැක්කනේ. එක මලයි පිපිලා තියෙන්නේ. මෙන්න මේ පැලේට කියන නම මොකක්ද කියලා කියන්නකෝ යාළුවනේ මට. දන්න අය කියන්න මේ පැලේට කියන නම මොකක්ද කියලා. මේ තව මලක් තියෙනවා ඒකේ. යට තව මලක් තියෙනවා. ඒකේ නම දන්නේ මම මොකක්ද කියලා ඒකට කියන නම. ඒකේ නම මොකක්ද කියලා මට මැසේජ් එකක් දාන්න. දන්න අය. මෙන්න මේ පත්‍ර මේ හරිය ලස්සනයි මේ කොළ. ඔයාලගේ ගෙවත්තෙත් මේ වගේ පැල කරන්න. හැම තැනම පැල නිකන් පැල කරත් හරිම ලස්සනයි. නිකන් පැල කරලා අත්තක් කොහෙන් හරි ගෙනාවත් හරි පැල වුණත් හරිම ලස්සනයි. මං සමහරක් ඒවා සල්ලි වලට ගෙනාවේ සමහරක් ඒවා මට හම්බෙච්ච ඒවා. මං කොහේ හරි ගියහම එහෙන් අතු කඩාගෙන එනවා මගේ නෑදෑය ගෙවල් වල ගියාම අතු කඩාගෙන එනවා. ඉතින් මේ එයාලෙන් ගෙවල් වල අතු කඩාගෙන ඇවිල්ලා ගෙනල්ලා මේ හිටව ගන්නවා. ඉතින් මේ හැදෙනවා ෂෝක් එකට. මෙන්න මේකත් දැන් හොඳටම හැදිලා ඉන්නේ. ලස්සනයි මේක. ඒක මාරු කරන්න ඕන වෙන පොට් එකකට මාරු කරන්න ඕනේ මේ දෙකම. මේකත් පොඩි පොට් එකක තියෙන්නේ. මේක මේ මාමා දුන්නු එකක් මේ පොඩි පැලයක්. ඒක හොඳට ඇවිල්ලා තියෙනවා දැන්. මේකත් මේ පොඩි පොට් එකේ තියෙන්නේ ලොකු එකකට දාන්න ඕනේ. ඒකත් හදන්න ඕනේ ලොකු එකකට. ඉතින් යාළුවනේ මේ බලන්න. මෙන්න මේක වේලිලා ගිහිල්ලා ඒකේ මල් ටික වේලිලා ගිහිල්ලා. මල් ටික වේලිලාම ගිහිල්ලා ඒකේ. මෙන්න මේක. ඒකෙත් නම දන්න මම මේ පැලවල ගොඩාක් නම් දන්නේ නැහැ. මේක නම් මේ වතුරේ පැලවෙන්නේ. ඒකෙන් පොකුණක වගේ පැල කරන්න නම් හොඳයි ඒක. ඒක එළියෙන් තිබ්බොත් පර වෙනවා. ඒකයි මේ වතුරට දාලා තියෙන්නේ. තව මගේ මිදුල ලස්සන කරන්න තව දේවල් කරන්න තියෙනවා ඉතින්. මට පොඩ්ඩක් මේ දවස්වල හනීප මදි. ඒක නිසා පොඩ්ඩක් අතෑරලා තියෙන්නේ හදන ඒවා. ඉතින් යාළුවනේ ඔයාලා ගෙවල් වලත් තියනවාද මේ වගේ පැල? මෙන්න මේකේ නමත් මන් දන්නේ නෑ. ඒකෙත් නම දන්න අය කියන්න මට. ඒකේ නමත් මැසේජ් එකක් දාන්න මට. නම දන්නවා නම් මෙන්න මේකේ. මෙන්න මේ පැලේ. ඒක පුංචි පැලයක් ගෙනාවේ දැන් හොඳට හැදිලා තියෙන්නේ ලොකුවට.
ඔක්කොම වේලිලා ගිහිල්ලා මේකෙත් එහෙම තමයි මේක උඩ එලලා තිබ්බේ ඒක වැටුණා පෝච්චිය බිමට බර වෙලා. මේ ඒක ගැට ගහලා තිබ්බ කම්බිය මේ කැඩුනා. ඉතින් මේක වැටලා මේ පෝච්චිය දැන් මං හදන්න ඕනේ හැමදේම දැන්. ඒ ගෙදර ඉන්නෝනේ කුකුල්ලු ඇවිල්ලා මේ පැල කනවා. මේ පැල ටික ඔක්කොම මට එළවලු වගා කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ කුකුල්ලු නිසා. අනිත් එක බෑ මම මේ එක පැත්තකට එක සයිඩ් එකකට විතරයි මේ හදලා තියෙන්නේ මේ මල් පැල හිටවගෙන ඒ අතරතුර මම මේ කොච්චි පැලයි මිරිස් පැලයි දාලා තියෙන්නේ. මේ කොච්චි පැලයි දාලා තියෙන්නේ මේ නයි මිරිස්. මේ ඇවිල්ලා තියෙන්නේ නයි මිරිස්. මං එකපාරක් කැඩුවා මේ ගහේ නෙමෙයි අනිත් ගහෙන් මං කැඩුවේ දැන් මේ ගහෙනුත් ඇවිල්ලා තියෙනවා. මේ ගහෙනුත් මේ ටිකක් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේකෙන්. මේ තියෙන මෙන්න මේ ගහෙන් මං කැඩුවා එකපාරක්. දෙඩි 6ක් 10ක් විතර කැඩුවා මං මේකෙන්. දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා මේකෙන්. ඒකෙන් තවත් එනවා මල් එහෙම එනවා ඒකේ. ඉතින් කියන්නේ යාළුවනේ ඔයාලා ගෙවල් වලත් මේ වගේ වවා ගන්න පොඩ්ඩක් මොන හරි අපිට මිරිස් පැලයක් නයි මිරිස් පැලයක් එහෙම වවා ගත්තා නම් අපිට මේ ගෙදර වියදමත් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් එතකොට. නයි මිරිස් තියෙනවා මාළඟ පැල දෙක තුනක් තියෙනවා. මේ අනිත් පැලේ ටිකක් ඒක ටිකක් සරුවට හැදිලා තියෙනවා. ඒකෙත් මේ ගෙඩි අතරින් පතරින් ඇවිල්ලා තියෙනවා ටිකක්. දැන් මේ ආයෙ වැස්සක් වහින්න එනවා පොද ගහනවා. මෙතනත් කොච්චි පැලයක් තියෙනවා. මෙතනත් තියෙනවා නයි මිරිස් පැලයක්. මේ හරියට තියෙනවා නයි මිරිස් පැලයක්. මම මේ මල් පැල කරන අතරතුර තමයි මේවත් පැල කරලා තියෙන්නේ. පොඩියට වැහි පොදයක් එනවා. මම ඒකයි මෙහාට ආවේ වහිනවා. මේ දැක්කනේ අහේ. ඉතින් යාළුවනේ අදට මම මේ ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක හොඳට තියෙනවා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. මට සපෝට් එකක් දෙන්න යාළුවනේ. ඉදිරි වීඩියෝ හොඳට මම කරගෙන යන්නම් මේ දවස් ටිකේ වැස්සයි මේ මට සනීප නැති නිසා තමයි මම කරගන්න බැරි. මම අනිත් පැල කරන හැටි මම කියන්නම්. තව වීඩියෝ දාන්නම් මම ඉදිරියට.